fit for life දින 30 අභියෝග ඔයාලා කරලා බලන්න. ඔයාලා හරියට කරොත් ඔයාලට අනිවාර්යයෙන්ම හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න වෙන්න. අදම පටන් ගන්න. අදම වෙනස් අනබෙදලා දුක් දෙන්න එපා. අපි නිවැරදි ආහාර අරගෙන අපේ ආහාර පරිභෝජන රටාව වෙනස් කරලා අපි හරියට අපේ ආහාර සැලසුම ක්‍රියාත්මක කරොත් අපට අනිවාර්යයෙන්ම අපේ ශරීරයේ මේ දේ ගොඩාක් දුරට අඩු කරගන්න පුළුවන්. සරල ව්‍යායාම හා රසවත් ආහාර සැලසුමක් තුළින් අපි ඔයාලගේ ශරීරයේ තැම්පත් වෙලා තියෙන මේ දේ දින 30න් අඩු කරලා අපිව වෙනස් කරනවා. ඉතින් ඔයත් අදම fit for life දින 30 මේ දේ අඩු කිරීමේ අභියෝගයට එකතු වෙන්න. අදම පටන් ගන්න. අදම වෙනස් වෙන්න. for life නාලිකාවට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ සරල ව්‍යායාම 5-6ක් භාවිතා කරලා කාබෝහයිඩ්‍රේට් සහ සීනි මට්ටම අඩු ආහාර සැලසුමක් උපයෝගී කරගෙන ඔයාගේ නිවස තුලදීම ඔයාගේ ශරීරයේ තැම්පත් වෙලා තියෙන මේ දේ දින 30ක් ඇතුළත අඩු කරගන්නේ කොහොමද කියලා. ඉතින් මේ වීඩියෝ එක ඉවරනකල් බලන්න. මේ වීඩියෝ එක ඉවරනකල් බලපුවාම ඔයාට අවබෝධයක් එනවා. දවසටම සරල ව්‍යායාම 5-6ක් කරලා හොඳට තුන් වේලම රසවත් ආහාර පරිභෝජනය කරලා ඔයාගේ ශරීරයේ මේ දේ දවස් 30ක් ඇතුළත අඩු කරගන්නේ කොහොමද කියලා. fit for life නාලිකාව subscribe කරලා bell icon එක click කරලා like කරලා තියාගන්න. ඔයාට ඒක වැදගත් වෙයි. ඒක තමයි weekly routine එක. මේ weekly routine එක හදද්දී අපි හිතන්න ඕන වැදගත්ම දේ තමයි අපට exercise කරන්න පුළුවන් හොඳම වෙලාව මොකද්ද? අපි කරන්න ඕන අන්නේ හොඳම වෙලාවේ තමයි exercise කරන්න ඕන. මේ ව්‍යායාම සැලසුම නිර්මාණය කරලා තියෙන සතියේට දවස් 5යි. දවස් 5ේදී අපි කළ යුතු කාලය තමයි විනාඩි 45ක් හෝ උපරිම පැයක්. 6 වෙනි දවසේ අපි active rest එකක් ගන්නවා. active rest එකක් කියන්නේ very low intensity exercise තමයි ඔයාලා කරන්න ඕන. ඔයාලට stretching කරන්න පුළුවන්, එමෙට ඇවිදින්න පුළුවන්, භාවනා කරන්න පුළුවන්, යෝගා එක්සර්සයිස් කරන්න පුළුවන්. අපි යම්කිසි ව්‍යායාම මාලාවක් කරද්දී අපේ ශරීරය හොඳට වෝම් අප් කරගන්න ඕන. වෝම් අප් කරන්න අපි කාලය ගන්න ඕන අවම විනාඩි 10ක් හෝ 15ක් කාලයක්. දැන් ඉතින් අපි බලමු වෝම් අප් එකක් කරන්නේ කොහොමද ශරීරයේ සියලුම මාංශ පේශී සහ සන්ධි ආවරණය වෙන පරිදි. මේ වෝම් අප් එක කරාම ඔයාලට බෙනිෆිට්ස් ගොඩක් තියෙනවා සහ මේ වෝම් අප් එක විවිධ විදිහට කරන්න පුළුවන්. ස්ට්‍රෙචින් කරලා ඉවරයි. මේ ස්ට්‍රෙචින් කරද්දී අපිට යොදා ගන්න පුළුවන් ගොඩාක් එක්සර්සයිස් තියෙනවා. විවිධ ව්‍යායාම ක්‍රම තියෙනවා. විවිධ විදිහට දේවල් වලින් කරන්න පුළුවන්. ඉතින් මෙහෙමම කියලා කියන්න බෑ. වෝම් අප් එකක් කරද්දී අපිට ගොඩක් උපක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. වෝම් අප් එකක් කරද්දී වෝම් අප් එක කරලා ඉවරයි. ස්ට්‍රෙචින් කරද්දී ඔයාලට කරන්න පුළුවන්. ඇවිදගෙන යන ගමන් කරන්න පුළුවන්. ස්ටෙප් එක තැන ඉඳලා කරන්න පුළුවන්. ඩවුන් ගිහිල්ලා කරන්න පුළුවන්. රෙසිස්ටන්ට් බෑන්ඩ් එක යොදාගෙන කරන්න පුළුවන්. සහ තවත් ක්‍රම ගොඩාක් තියෙනවා මේ ස්ට්‍රෙචින් කරද්දී. ඉතින් මම පාවිච්චි කරේ අද ස්ටෑන්ඩින් ක්‍රමයට කොහොමද අපේ සම්පූර්ණම ශරීරය ආවරණය කරන පරිදි ස්ට්‍රෙචින් එකක් කරන්නේ කොහොමද කියලා මොනවා කරත් යොදා ගන්න ඕන ඩයිනමික් ස්ට්‍රෙචින්. අපි දැන් අපේ වෝම් අප් එක කරගෙන ඉවරයි. වෝම් අප් එක කරලා ඉවරලා අපි දැන් යමු අපේ මන්ඩේ වර්කවුට් එකට.
අපි දැන් මන්ඩේ වර්කවුට් එක කරලා ඉවරයි. දැන් අපි යන්නේ ටියුස්ඩේ වර්කවුට් එක කරන්න. ටියුස්ඩේ වර්කවුට් එකේ තියෙන්නේ glute bridges, walking lunges, forward and back, wall sit, body weight, sumo squat. අපි දැන් ටියුස්ඩේ වර්කවුට් එක කරලා ඉවරයි. දැන් අපි කරන්න යන්නේ වෙන්ස්ඩේ වර්කවුට් එක. වෙන්ස්ඩේ අපි ફોකස් කරලා තියෙන්නේ වෙන්ස්ඩේ වර්කවුට් එකේ තියෙන එක්සර්සයිස් තමයි bicycle crunches, leg raises, plank with shoulder taps, plank with hip abduction. අපි වෙන්ස්ඩේ වර්කවුට් එක ඉවර කරලා තර්ස්ඩේ වර්කවුට් එක කරන්න යන්නේ. තර්ස්ඩේ වර්කවුට් එක ફોකස් කරලා තියෙන්නේ අපේ අප බොඩි එකට. ඒකේ තියෙන එක්සර්සයිස් තමයි ස්පයිඩර් පුෂ් අප්, ෂෝල්ඩර් ටැප් පුෂ් අප්, වන් ලෙග් පුෂ් අප් සහ පුෂ් අප්. දැන් තර්ස්ඩේ වර්කවුට් එක කරලා ඉවරයි. දැන් අපි ෆ්‍රයිඩේ වර්කවුට් එක කරන්න යන්නේ. ෆ්‍රයිඩේ වර්කවුට් එක අපි කාඩියෝ පැත්තට තමයි ફોකස් කරලා තියෙන්නේ. අපි කාඩියෝ බ්ලාස්ට් එකක් විදිහට තමයි ඒක කරන්න යන්නේ. ෆ්‍රයිඩේ වර්කවුට් එකේ තියෙන එක්සර්සයිස් තමයි high knees, side shuffles, skaters, forward side run.
එල ස්ට්‍රෙචින් එක්සර්සයිස් යොදාගෙන කොහොමද කූල් ඩවුන් එකක් කරන්න කියලා. එතකොට මේ කූල් ඩවුන් එක කරද්දී අපේ ශරීරයේ සියලුම මාංශපේශි ආවරණය වෙන්න ඕන. ඒ වගේම තමයි අපි මේවා කරන්නේ ස්ටැටික් ක්‍රමයට. ස්ටැටික් ක්‍රමයට කියන්නේ අපි එක ස්ට්‍රෙචින් එකක් හෝල්ඩ් කරන් ඉන්නවා තත්පර 5ක් 10ක් අතර ප්‍රමාණයක්. ඔයාලා කූල් ඩවුන් එකට කරන ස්ට්‍රෙචිනුයි ෆ්ලෙක්සිබිලිටි එක ඩෙවලොප් කරන්න කරන ස්ට්‍රෙචිනුයි පටලව ගන්න එපා. එතකොට මේ දෙක එකිනෙකට පරස්පර විරෝධී. අපි දවස් 30ක් ඇතුළත අපේ ශරීරයේ මේ දේ යම්කිසි ප්‍රමාණයකින් අඩු කර ගැනීමට යෑමේදී අපට අනිවාර්යයෙන්ම ආහාර සැලසුමක් අනුගමනය කරන්න වෙනවා. මේ ආහාර සැලසුම අනිවාර්යයෙන්ම අඩු සීනි සහ කාබෝහයිඩ්‍රේට් percentage අඩු ඩයට් ප්ලෑන් එකක් වෙන්න ඕන. එහෙම වුණොත් විතරයි අපට අපේ ශරීරයේ මේ දේ වේගවත් දහනය කර ගැනීමට හැකියාව තියෙන්නේ. එහෙමයි කියලා නොකන්න බින්න අවස්ථාවක් නැහැ. අපට තුන් වේලම කාලා අපේ මේ දේ දහනය කර ගැනීම හැකියාව තියෙනවා. මේ දේ දහනය කර ගැනීමේ ආහාර සැලසුමක් නිර්මාණය කරද්දී අපි එළවලු, පළතුරු ಜಾති තෝරගන්න ඕන. අඩු කාබෝහයිඩ්‍රේට් සහ අඩු සීනි තියෙන එළවලු සහ කාබෝහයිඩ්‍රේට් සහිත ආහාර අපි පාලනය කරගන්න ඕන. එහෙම නැතුව කණ එක නවත්තන්න හොඳ නැහැ. මේ කණ එක නවත්තපු ගමන් ඔයාලගේ ස්ට්‍රෙස් එක වැඩි වෙලා ඔයාලා කෑවටත් වඩා වැඩියෙන් ඔයාලා කන්න පටන් ගන්න. මේ දවස් 30 ඇතුළත ඔයාලා අවධානය යොමු කරන්න ඕන එළවලු සහ පළතුරු තමයි කාබෝහයිඩ්‍රේට් අඩු, තන්තු බහුල, අඩු කැලරි සහිත එළවලු සහ ආහාර. වේගවත්ව මේ දේ අඩු කරගන්න සීමා කළ යුතු පළතුරු වන්නේ සීනි බහුල සහ අධික කැලරි සහිත පළතුරු. කෙසෙල්, අඹ, අන්නාසි, කොමඩු වැනි පළතුරු වල ඉහළ ග්ලයිසමික් අන්තර්ගතයක් තියෙනවා. ඉතින් අපි මේකත් පරිභෝජනය අඩු කරන්න ඕන. මෙන්න මේ දවස් 30 ඇතුළත ෆැට් ලොස් එකක් කරද්දී අපි අනිවාර්යයෙන්ම ගන්න ඕන අඩු කැලරි, අඩු සීනි, අඩු කාබෝහයිඩ්‍රේට් තියෙන ආහාර. මේ අභියෝගය බාර ගන්නවා නම් ඔයාලට එක දෙයක් කරන්න තියෙනවා. අධික මේදේ සහිත සහ අධික තෙල් සහිත ආහාර ගන්න එක පාලනය කරගන්න ඕන. ඔයාගේ ශරීරයේ මේදේ අඩු කරගන්න ඕන නම් අනිවාර්යයෙන්ම ඔයාලා අදිෂ්ඨානයකින් යම්කිසි කැපකිරීමක් කරන්න ඕන. එහෙම කරොත් ඔයාගේ ශරීරයේ මේදේ මන්ට අඩු කර ගැනීමේ හැකියාව තියෙනවා. අද අපි ඔයාලගෙන් සමුගන්නවා. channel එක subscribe කරන්න, like කරන්න, bell icon එක click කරලා තියාගන්න.